රයිට් අද අපි ඔයාලට ගෙනාවා ඊඩන්ලගේ සුපිරිම පවර්ෆුල් පාඩි බොක්ස් එකක්. මොකද්ද ඊඩන් ED 851 කියලා පාඩි බොක්ස් එක තමයි මගේ මේ වම් අත පැත්තේ තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඇති JBL 320ක් මොකටද මෙතනට ගෙනල්ලා තියෙන්නේ කියලා. මේක ගෙනල්ලා තියෙන්නේ මේ 851 සවුන්ඩ්ස් එකයි මෙන්න මේ 320 එකේ සවුන්ඩ්ස් එකයි. දැන් අපි ඔයාලට දාලා පෙන්නනවා. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න ඉස්සරම ප්ලේ වෙන්නේ 320 එකද එහෙම නැත්නම් ඊඩන් ED 851ද කියලා. ඒ තරම් අපිට මෙතන ඉඳන් ලයිව් ඇහුවත් හොයාගන්න අමාරු පාඩි බොක්ස් එකක් තමයි මේ ඊඩන් ED 851 කියන්නේ. සේම් JBL 320 කිව්වොත් හරියටම හරි. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. අද වීඩියෝ එකෙන් අපි ඔයාලට කතා කරන්නේ මෙන්න මේ ඊඩන් ED 851 සම්පූර්ණ විස්තරයක්. රයිට් ඔයාලා බැලුවා වගේම ඊඩන් ED 851යි JBL 320 එකයි ක්වොලිටිය දැන් ඔයාලා තේරෙන්න ඇති. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න මුලින්ම දැන් මේ 320 එකද නැත්නම් 851ද කියලා. අපි මුලින්ම කතා කරමු මේ පාඩි බොක්ස් එකේ බිල්ඩ් ක්වොලිටි එක ගැන. ඒ කියන්නේ ඩිසයින් පැත්ත ගැන කතා කරොත් මේක ABS ප්ලාස්ටික් එකකින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති සුපිරි මෙතන මෙඩල් දැලක් වාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාඩි බොක්ස් එකේ හැන්ඩල් එකක් වාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ හැන්ඩල් එකත් එක්කම රෝද දෙකකුත් වාට තියෙනවා. ඒ කියන්නේ හොඳ ස්ට්‍රෝන් වීල් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට අරගෙන යන්න ගෙන යාමේ පහසුවට. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් ඩිසයින් එකෙන් ඊඩන් කියලා ලස්සන සුදු පාට ලයිට් එකක් තියෙනවා. මේක ගොඩක් නයිට් එකට නයිට් මුඩ් එකට ඒ කියන්නේ රැට වගේ වාට ගොඩක් ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේක සිරස් 4 හා තිරස් 4 දෙපැත්තටම වාට තියලා තියන්න පුළුවන් පාවිච්චි කරනකොට. මොකද මේක ස්ටීරියෝ සවුන්ඩ්ස් තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. එතකොට ඔයාලට මේක තිරස් 4 තියලා තියාගෙන ගොඩක් වාසියක් ගන්න පුළුවන්. මේ වගේ රබර් බුෂ් දෙකක් දෙපැත්තටම මේකේ ඩිසයින් පැත්තෙන් බලද්දි එනවා බලා ගන්න පුළුවන්. රයිට් මේ ED 851 කියන පාඩි බොක්ස් එකට ඔයාට මේ පාටි යුනිට් එකට අමතරව මොනවද හම්බෙන්නේ කියලා බලමු. මුලින්ම ස්පෙෂල් කියන්න ඔයාට ක්වොලිටි මයික් දෙකක් මේකට හම්බ වෙනවා. රීචාර්ජබල් type C මයික් දෙකක් තමයි හම්බෙන්නේ. මෙන්න මේ මයික් දෙක ඔයාලට පේනවා ඇති. ඊඩන්ලගේ ගොඩක් ක්වොලිටි මයික් දෙකක්. ඔයාට මේක ස්පෙෂල් කියන්න ඕනේ. මේක type C charge කරන්න පුළුවන් 5 volt වලින්. ඒ වගේම තමයි මෙන්න මෙතන රීචාර්ජබල් බැටරි එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බැටරියත් ඔයාලට ඕන විදිහට රිමූව් කරලා අහපො තව බැටරියක් වැඩිපුර ගන්නවා නම් වැඩිපුර අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. කොහේ හරි පික්නික් එකක් හරි දුර ගමනක් ගියොත් එතකොට charge කරලා බැටරියක් වැඩිපුර තියා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ කතා කරත් ඔයාලට මෙන්න මේකට ස්පෙෂල් රිමෝට් එකක් හම්බ වෙනවා. මුලින් කියන්න බැරුණා මයික් දෙකටත් ඔයාලට 1 year warranty එකක් හම්බ වෙනවා. මේ යුනිට් එකටත් ඔයාලට 1 year warranty එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ රිමෝට් එකක් ඔයාලට හම්බ වෙනවා. මේ රිමෝට් එකත් ඊඩන්ලගේ branded remote එකක්. මේකටත් ඔයාලට 1 year warranty එකක් අපෙන් හම්බ වෙනවා DP Mobile and Sounds. ඉතින් මේ රිමෝට් එකත් ගොඩක් ක්වොලිටි රිමෝට් එකක් කියලා කිව්වොත් හරියටම හරි මේකෙන් සම්පූර්ණ ඔයාලට යුනිට් එක කන්ට්‍රෝල් කරගන්න හැකියාව ඉක්වලේෂන් පැත්ත වගේම හැම පැත්තම මෙන්න මේකෙන් කන්ට්‍රෝල් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ මේකට charging cable එකක් හම්බෙන්නේ charge කරන්න. මෙන්න මේ වගේ direct cable එකක් තමයි හම්බෙන්නේ. ඔයාලට පේනවා ඇති direct line එකක් හම්බෙන්නේ. මෙන්න මේකෙන් තමයි ඔයාලට මේක charge කරගන්න සහ මේක AC DC දෙපැත්තම use කරන්න පුළුවන් පාඩි box එකක්. ඉතින් මේක එතන මේ cable එකෙන් AC DC දෙපැත්තම පාවිච්චි කරගන්න charge කරගන්න සහ එක දිගට කරන්ට් එකට දාලා තියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ පාඩි බොක්ස් එකේ සම්පූර්ණ විස්තරයක් ඔයාලට දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට user manual එකක් ඔයාලට හම්බ වෙනවා. මේ user manual එකෙන් මේ පාඩි බොක්ස් එකේ සම්පූර්ණ විස්තරයක් ඔයාලට දැනගන්න පුළුවන්. රයිට් මේ පාඩි බොක්ස් එකේ ඔයාලට පේනදී මෙන්න මේ බොක්ස් එකේ දීලා තියෙනවා ස්පීකර් shock කියලා එකක්. ඒ කියන්නේ මේ සවුන්ඩ් එකට shock වෙනවා කියලා. ගොඩක් quality sound එකක්. ඒ වගේම තමයි RMS watt එක watt 150ක් කිව්වොත් හරියටම හරි අපි කලින් කතා කරා ඊඩන් ED 822 ගැන ඊඩන් 1006 ගැන ඔය කතා කරපු හැම පාඩි බොක්ස් එකකම එහෙම නැත්නම් අපි කතා කරන ගොඩක් පාඩි බොක්ස් වල RMS එක watt 100ක් තමයි තියෙන්නේ. මේක watt 150ක RMS watt එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේම තමයි මෙයාලා ස්පෙෂල් දීලා තියෙනවා ස්ටීරියෝ සවුන්ඩ්ස් කියලා. මෙන්න මෙතන තියෙනවා ස්ටීරියෝ සවුන්ඩ්ස් කියන්නේ මොකද්ද? ඔයාලා දන්නවත් ඇති ස්ටීරියෝ සවුන්ඩ්ස් කියන්නේ
මේ පාඩි බොක්ස් එක අපිට සිරස් 4 හා තිරස් 4 තියන්න පුළුවන් කියලා මුලින්ම කිව්වා. ඒතකොට සයිඩ් එකට තියලා මූවි එකක් වගේ බලනකොට ඔයාලට සුපර්බ්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා මොකක් හරි හෙලිකොප්ටර් එක දර්ශනයක් වගේ යනවා නම් ඔයාලට ෆිල්ම් එක මැද්දෙන් ෆිල්ම් එක තියලා පාටි බොක්ස් එක යටින් තියලා බලනකොට හෙලිකොප්ටරේ මේ පැත්තින් නම් යනකොට ඔහොම ඔයාලට රවුමට අපේ කන් දෙකට ඇහෙනවා. මෙන්න මේ සයිඩ් එකේ ඉඳන් මෙහෙම රවුමට කැරගෙන සද්දි මූව් එකක් බලද්දි නම් ඔයාලට මේක පර්ෆෙක්ට්ම අත්විඳින්න පුළුවන් කිව්වොත් හරියටම හරි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි කැරෝකේ සින් කරනකොට උනත් ඔයාලට මේ ස්ටුඩියෝ සවුන්ඩ්ස් එකෙන් ගොඩක්ම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මියුසික් එකක් ප්ලේ කරනකොට ඔයාලට උදාහරණයක් විදිහට කිව්වොත් වම් පැත්තෙන් ගිටාර එක දකුණු පැත්තෙන් ඩ්‍රම්ස් වගේ වෙන වෙනම මෙන්න මේ පාටි බොක්ස් එකේ ස්පීකර්ස් දෙකෙන් ඔයාලට පැහැදිලි ක්ලියර් සවුන්ඩ් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ස්ටුඩියෝ සවුන්ඩ්ස් කියන ඔප්ෂන් එක හරහා. ඒ වගේම තමයි මේක කියන්න ඕන ඔයාලට Bluetooth version එක 5.3 මෙයාලා දීලා තියෙනවා. අපි කලින් කතා කරපු පාටි බොක්ස් ගොඩක් 5.0 5.1 වගේ තමයි Bluetooth version ආවේ. ඒ වගේම තමයි ඔරිජිනල් JBL වගේම මෙයාලා 5.3 Bluetooth version එකක් ඔයාලට මෙන්න මේ පාටි බොක්ස් එකට දීලා තියෙනවා. රයිට් පාටි බොක්ස් එකක් ගන්නකොට ඔයාලා බලන්න ඕනේ දෙයක් තමයි බැටරි ලයිෆ් එක. මොකද මේක රීචාර්ජබල් ඔයා පාවිච්චි කරන්න ගන්නවා නම් බැටරි ලයිෆ් එක බලන්න ඕනේ. හැබැයි මෙන්න මේ ඊඩන් එකේ ඔයාට AC DC දෙපැත්තක්ම තියෙනවා. ගෙදර පාවිච්චි කරනවා නම් ඩිරෙක්ට් කරන්ට් ගහලා පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රීචාර්ජබල් පාවිච්චි කරනවා නම් මේකට ඔයාලට හම්බෙන්නේ built in රීචාර්ජබල් බැටරි එකක්. මේක ලිතියම් අයන් බැටරි එකක්. ඒ වගේම තමයි 18.5ක වෝල්ට් එකක් තියෙන මිලි ඇම්පියර් 4000ක් තියෙන බැටරි එකක්. ඉතින් මේක ඔයාලා charge කරන්න සම්පූර්ණයෙන්ම පැය දෙකක් පැය හතරක් වගේ කාලයක් යනවා තමයි මෙයාලා කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ප්ලේ ටයිම් එක පැය 3ක් පැය 9ක් දක්වා ඔයාලට දීර්ඝ කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා ප්ලේ කරන වොලියම් එක මත සහ මෙන්න මේකේ තියෙන ලයිට් සිස්ටම් එක මත ඒක වෙනස් වෙනවා කියලා කිව්වොත් හරියටම හරි. රයිට් වීඩියෝ එකේ අවසානට යන්න කලින් අපි මේකේ කන්ට්‍රෝල් පැනල් පැත්තත් බලලා යමු. ඔයාලට මේ පාටි බොක්ස් එක කන්ට්‍රෝල් කරගන්න පාටි බොක්ස් එකේ එන කන්ට්‍රෝල් පැනල් එක කොහොමද කියලා. රයිට් මුලින්ම අපි කතා කරද්දී ඔයාලට පේනවා ඇති මෙන්න මේ පාටි බොක්ස් එකේ පිටිපස්සේ මේ විදියට දීලා තියෙනවා USB අවුට්පුට් එකක් මෙතන තියෙනවා කියලා ඔඩියෝ ඉන්පුට් එක ගිටාර් ඉන් මයික් ඉන් චාර්ජර් කියලා මේ වගේම තමයි මෙතන ඔයාලට පේනවා ඇති චාර්ජින් පොයින්ට් එක කියලා. ඉතින් මෙන්න මේක අපි මේ විදිහට ඕපන් කරාට පස්සේ ඔයාලට මේ මෙතන එළියෙන් දීලා තියෙන එක මෙන්න මේ විදිහට ඇතුළට USB ඒ කියන්නේ මෙතන USB දෙකක් තියෙන්නේ. එකක් තමයි ඔයාලට පෙන් එක අනිත් එක තියෙන්නේ මේකෙන් අවුට්පුට් එකක් ෆෝන් එකක් උනත් charge කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා ඔඩියෝ එකේ ඉන් අවුට් කියලා ඔයාලට ඔඩියෝ එකක් ඉන් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකෙන් වෙන එකකට අවුට් කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. මේ වගේම තමයි මෙතන තියෙනවා GT in එක. ඒ කියන්නේ ගිටාර් in එක. ඊට පස්සේ තියෙනවා මයික් in එක. මයික් එකත් ඉන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්පෙෂල් ඔයාලට charging පැත්ත මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. power line එක මෙන්න මෙතනට තමයි දාන්නේ. right එතකොට මෙන්න මේ ලස්සන ඊඩන් පාඩි බොක්ස් එකේ control panel එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම කිව්වොත් power එක මෙතන තියෙනවා power on off switch එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ light එක තියෙනවා. light design මේකේ 8ක් එනවා. ලස්සන light design 8ක් එනවා. ඉතින් ඔයාලට light design එක මෙන්න මෙතනින් button එක press කරනකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. LED 1 කියලා දෙනවා. ඕන් ওই විදිහට මෙන්න මේ විදිහට LED 1 කියන එකේ අපිට පේනවා ඇති පොඩි කෙනෙක් නටනවා වගේ වාට පේනවා මේ විදිහට ලස්සන ලයිට් සිස්ටම් එකක්. LED 2 එකට ගියොත් ඔයාලට ඊළඟට මෙතනින් පේනවා මෙන්න මේ වගේ ලයිට් ඩිසයින් එකක්. ඊට පස්සේ LED 3 එක තියෙනවා මේ විදිහට මියුසික් එකත් එක්ක ඇත්තටම ගොඩක්ම ලස්සන LED පැනල් එකක් තමයි මේකේ මෙයාලා දීලා තියෙන්නේ. ඔය එක මෙන්න මේ විදිහට 5 එක තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ LED 6 එක මෙන්න මේ වගේ ලස්සන ලයිට් සිස්ටම් එකක් 7 එක තියෙනවා. මේ වගේ ඒක අපිට වෙනස් කරගන්න පුළුවන් පාට වෙනස් වෙනවා. ඊට පස්සේ 8 එක මේ වගේ ලස්සන අර JBL ලගේ 320 එක වගේ එන්නේ. ඒ වගේ ලස්සන 320 120 වල එන්නේ. ඒ වගේ මේ විදිහට ලස්සන එකක් LED එක හරහා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මෙතන තියෙනවා මෙගා බේස් ඔප්ෂන් එකක්. මෙතනින් අපි බේස් එක ඔන් කරාට පස්සේ බේස් ඔන් කියලා පෙන්නනවා B on කියලා B off කියලා බේස් එක ඔන් ඔෆ් කරගන්න පුළුවන් හැකියාවකුත් මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම තමයි තියෙනවා මෙතන මොඩ් එක. මෙතන මොඩ් එකෙන් ඔයාලට මේ විදිහට FM මොඩ් එකට ඒ වගේම තමයි line in මොඩ් එකට කියන්නේ AUX මොඩ් එකට මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. Bluetooth මොඩ් එකට මේ විදිහට ඔයාලට FM එකත් 87.5 මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් උඩින් බලා ගන්න පුළුවන් සාමාන්‍ය TWS ඔප්ෂන් එකක් මෙයාලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ තව පාටි බොක්ස් එකක් ඔයාලට තිබ්බොත් කපල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මෙතනින් TWS ලයිට් එකපත් වෙනවා. ඒ වගේම තමයි BT මොඩ් එකේ තියෙදි BT ලයිට් එකද USB මොඩ් එකේ තියෙදි USB ලයිට් එක මෙතනින් වෙනම මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන play pause button එක තියෙනවා. ඊළඟට සින්දුවක් ඉස්සරහට පිටිපස්සට දාගatti මේ විදිහට ඔයාලට මේ විදිහට බටන් එක දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙනු එක මෙතනින් දීලා තියෙනවා. මෙනු එකෙන් වෙන්නේ ඔයාලට treble එක, bass එක, mic volume, echo එක,
ගිටාර වොලියම් මයික් ට්‍රිබල් ඒ ටික ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන් හැකියාවක් මේ මෙනු එක හරහා ඔයාලට දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් මෙනු එකකින් ගිහිල්ලා අපිට මෙතන වොලියම් එක වොලියම් අප් ඩවුන් කරද්දි මෙන්න රිබල් එක මෙනු එකෙන් ඕන එක තෝරලා අප් ඩවුන් කරගැනීමේ හැකියාවක් මේ පාඩි බොක්ස් එකේ ඔයාලට හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මුලින් කතා කරා වගේ හැන්ඩල් එකත් එක්ක මෙතන ඔයාලට ෆෝන් එකක් තියලා තියන්න පුළුවන් ස්පේස් එකක් මෙයාලා මෙන්න මෙතන දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි මේකේ මිල ගණන් කතා කරොත් මේක සාමාන්‍යයෙන් මිල යන්නේ රුපියල් 89900 වගේ මිලකට. හැබැයි අපේ මේක ගොඩක් අඩු මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. අපේ මෙන්න මෙතන WhatsApp නම්බර් එක තියෙනවා. ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා මේ දවස්වල. ඩිස්කවුන්ට් ප්‍රයිස් එකත් එක ගොඩක් දුරට 70වත් 80වත් අතර මුදලකට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඒ ඩේට් එක මත පර්චේසින් ඩේට් එක මත මේක වෙනස් වෙනවා මිල. මෙතන WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාපු ගමන් ඔයාලට මිල දැනගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින්ම රයිට්. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන ඔයාලගේ මේ දවස්වල පාඩි බොක්ස් වතුරේ ගිහිල්ලා හරි මොකක් හරි ඩැමේජ් එකක් හරි වෙච්ච දෙයක් තියෙනවා නම් අලුත් පාඩි බොක්ස් එකකට යන්න තාමත් මදි නම් අතේ තියෙන සල්ලි මදි නම් ඇත්තම කතාව ඒ පාඩි බොක්ස් එක හදා ගන්න පුළුවන් පෙර තිබ්බු විදිහටම අපේ මෙන්න මෙතන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න අපේ රිපෙයාර් සෙන්ටර්ස් තියෙනවා රිපෙයාර් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ පාඩි බොක්ස් එකට මොනවා හරි සර්කිට් එකක් මොකක් හරි ඕන නම් ඒකත් අපි ඩෙලිවර් කරලා දෙන්නම් ඔයාලට. මොකක් හරි සපෝට් එකක් ඕන නම් වැඩ කරන්න නැති පාඩි බොක්ස් මොනවා හරි තියෙනවා නම් කෝල් එකක් දෙන්න මේ නම්බර එකට අපි ඕන වෙලාවක ඔයාගේ කෝල් එක ආන්සර් කරනවා ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ අපේ ලොකේෂන් එක තියෙන්නේ අංගොඩ හන්දියේ කියන්නේ මුල් ඒරියාව නිව් ටවුන්. එතන ලොකේෂන් එකක් තියෙනවා. ඒ තියෙනවා අඹතලේ ජංක්ෂන්. ඔයාලට මේ ලොකේෂන් දෙකෙන්ම ඇවිල්ලා පර්චේස් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ගෙදරට ඩිලිවර් කරගන්නත් පුළුවන් ඕන පාඩි බොක්ස් එකක්. මෙතන WhatsApp නම්බරෙට මැසේජ් එකක් දාන එක විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ පාඩි බොක්ස් එකේ 320i මෙන්න මේ පාඩි බොක්ස් එකයි සවුන්ඩ්ස් අපි මුලින් දැම්මා. ඉතින් මේකේ වෙනස ඔයාලට හොයාගන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේක තමයි 320 පළවෙනි එක දෙවෙනි එක මෙන්න මේකයි කියලා කමෙන්ට් එකක් දාන්න. රයිට්. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.